අද අපි කතා කරන්නේ මධ්‍යම ආසියාවේ කටුක මොංගෝලියානු තැනිතලාවෙන් ආපු මුළු ලෝකයක්ම තමන්ගේ අනසකට යටත් කරගත්ත සාමාන්‍ය තේමුජින් මහා ජෙන්ගිස් ඛාන් අධිරාජ්‍යය බවට පත්වුණු ඒ අසමසම කතාව ගැනයි. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔහුගේ පියා කුරිරුවස මරා දැරුවා ගෝත්‍රය වූ අනාචකුමෙන් අතහැරියා. නමුත් ඒ අලුදූවිල්ලෙන් දුක් කංකටොළු මැදින් පලිගැනීමේ ගින්නක් සමග තේමුජින් නම් වූ දඩයක්කාරයා උපත ලැබුවා. ඔහුගේ උපතේදී ලැබූ නම තේමුජින්. එහි තේරුම කම්මල්කරුවා යන්නයි. තමන්ගේ පියා පරාජය කරපු සතුරු නායකයෙකුට ගෞරවයක් විදිහටයි ඔහුට මේ නම ලැබුණේ. නමුත් ගැලසිට අහෙවසරේදී ඔහුගේ ඉරණම වෙනස් වුණා. විසිරී තිබුණු සියතුම් මොංගෝලියානු ගෝත්‍ර එකමුතු කළ ඔහු කුරුල්තායි මහා සභාවේදී සමස්ත අධිරාජ්‍යයේම නායකයා බවට පත් වුණා. I call upon you, my warriors, my blood. The hour of destiny is here. Go forth and claim what is ours for the horde. Forward! Forward! එදා ඔහුට ජෙන්ගිස් ඛාන් කියන ගෞරව නාමය ලැබුණා. එහි තේරුම විශ්වීය පාලකයා යන්නයි. එතැන් සිට ඔහු ලෝක ඉතිහාසයෙන් වෙනස් කළ මහා අධිරාජ්‍යයා බවට පත් වුණා. The time has come. ඔහු අධිරාජ්‍යයන් බිඳදරුවා පමණක් නොව නැගෙනහිර සහ බස්නාහිර යාකල සේදමාවත සුරක්ෂිත කරමින් ගෝලීය වෙළඳාම සහ සංස්කෘතික හුවමාරුවට නව මගක් විවර කළා. එහෙනම් යාළුවනේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා ඉෂාරා ඉන්ස්පයර් YouTube channel එක subscribe කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. ජේවා.